ළමයි අද අපි කතා කරනවා ව්‍යාපාර පරිසරය පාඩමේ සාර්ව පරිසරය කියන කොටස. හරි මේ වෙද්දී අපි BS YouTube ඉස්කෝලේ හරහා ව්‍යාපාර පරිසරය සම්බන්ධය වීඩියෝ දෙකක් මම ඔයාලට දීලා තියෙනවා. පළවෙනි එක අභ්‍යන්තර පරිසරය, දෙවෙනි එක ආසන්න පරිසරය. අද අපි කතා කරන්න පුතේ සාර්ව පරිසරය ගැන. ඉතින් මතක් කරොත් එහෙම ඉක්මනින්ම ව්‍යාපාර පරිසරය ව්‍යාපාර පරිසරය අපි බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. එකක් තමයි අභ්‍යන්තර පරිසරය, දෙවෙනි එක තමයි බාහිර පරිසරය. මෙන්න මේ අභ්‍යන්තර පරිසරය අධ්‍යයනයෙන් අපි හඳුනා ගන්නවා ශක්තියින් සහ දුර්වලතා. බාහිර පරිසරය අධ්‍යයනයෙන් අපි හඳුනා ගන්නවා අවස්ථා සහ තර්ජන. බාහිර පරිසරය ළමයි නැවත කොටස් දෙකකට බෙදනවා ආසන්න පරිසරය සහ සාර්ව පරිසරය. ආසන්න පරිසරය සහ සාර්ව පරිසරය. ඉතින් මෙන්න මේක තමයි ව්‍යාපාර පරිසරයේ මූලික හැඳින්වීම. මෙන්න මේ ශක්ති, strength, weaknesses, opportunities and threat. අපි කියන මේකට SWOT analysis එක කියලා. strength, ශක්තියින්, weaknesses, opportunities and threats. මෙන්න මේ ශක්තියින්, දුර්වලතා, අවස්ථා, තර්ජන හඳුනා ගැනීමට තමයි අපි ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරන්න ඇනලයිස් කරන්නේ. ඉතින් මේ වෙද්දී අපි අභ්‍යන්තර පරිසරයේ ශක්තියින් මොනවද, දුර්වලතා මොනවද, පාර්ශ්ව මොනවද? බාහිර පරිසරයේ ඉන්න ආසන්න පරිසරය. ඒ කියන්නේ ව්‍යාපාරයට බලපෑම් කරන කණ්ඩායම් වල ශක්තියින් මොනවද, වලින් එන්න පුළුවන් අවස්ථා මොනවද, තර්ජන මොනවද, වගේම ඒ පාර්ශ්ව මොනවද කියන එක ගැන කතා කරලා තියෙනවා. අද පුතේ අපි කතා කරනවා ව්‍යාපාරත් එක්ක බැඳිච්ච පුළුල් වටපිටාව. ව්‍යාපාරත් එක්ක බැඳිච්ච පුළුල් වටපිටාව. හැබැයි සාර්වයි කියන්නේ ඒකයි. පුළුල්ව ක්‍රියාත්මක වෙනවා. මහා සාධක වශයෙන් ක්‍රියාත්මක වෙනවා පුතේ. ඒ වගේම මේවා ව්‍යාපාරයට දැඩි ලෙස බලපෑම් එල්ල කරනවා. අනිත් වැදගත්කම තමයි කොතරම් බලපෑම් එල්ල කරත් ව්‍යාපාරයට මේවා පාලනය කිරීමේ හැකියාව තියෙන ඉතාමත් අල්ප වශයෙන් කොටින්ම ගන්න නැති තරම් පාලනය කරන්න බෑ කියලා මතක තියාගමු. එහෙනම් සාර්ව පරිසර සාධක ව්‍යාපාරයට පාලනය කරන්න බෑ. නමුත් ව්‍යාපාර වලට බලපෑම් කරනවා. ඒ නිසා මේ සාධක අනුව ව්‍යාපාර කටයුතු හැඩගස්වා ගන්න එක තමයි ව්‍යාපාර කරන්න ඕනේ. නැත්නම් සාර්ව පරිසරයේ වෙනස් වීම එක්ක පරිණාමණය වෙන එක, වෙනස් වෙන එක තමයි ව්‍යාපාර කරන්න ඕනේ. ඉතින් මේක ස්වභාවික සත්‍යයක් නේ පුතේ. වෙනස් නොවන්නා සමාජයේ විසින්, පරිසරයේ විසින් ඉවත් කර දානවා. පරිණාමණය වෙන්න බැරි කෙනා සබහා ධර්මයේ විසින් ඉවත් කරලා දානවා. මහා ලොකු ඩයිනෝසරස්ලා මේ මිහිපිටින් තුරන් වෙන්න හේතුව තමයි පරිසර වෙනස්කම් වලට සංවේදී නොවි, අනුවර්තනය නොවීමේ හැකියාව. ඉතින් ඒ වගේ ව්‍යාපාර සාර්ව පරිසරය හඳුනාගෙන ඒ සාධකවල වෙනස්කම් අනුව වෙනස් වෙන්න බැරි ව්‍යාපාර ඉතාමත්ම ඉක්මනින් අසාර්ථක වෙනවා. එහෙනම් මේ පරිසර සාධක හඳුනා ගැනීමත් ඒවායේ බලපෑම හඳුනා ගැනීමත් ව්‍යාපාර වලට අතිශය වැදගත් කාරණයක්. ඉතින් අපි බලමු කවුද මේ සාර්ව පරිසරයේ ඉන්නේ කියලා. කවුද මේ සාර්ව පරිසරයේ සමන්විත වන සාධක කියලා. ඔව්, සාර්ව පරිසරයේ සාධක ගණනාවකින් සමන්විතයි. සාර්ව පරිසරය සාධක ගණනාවකින් සමන්විතයි. මේක ප්‍රධාන වශයෙන් අපිට ගන්න පුළුවන් ආර්ථික පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය, දේශපාලන පරිසරය, නෛතික පරිසරය, ගෝලීය පරිසරය, ප්‍රජා පරිසරය,
ප්‍රජා පරිසරය ස්වභාවික පරිසරය. මෙන්න මේ කියන සාධක වලින් ව්‍යාපාර පරිසරය සමන්විත වෙනවා. අද අපි මුලින්ම කරන්නේ මේ එක් පරිසර සාධකයක් ඊට අදාළ උපසාධකයනොත් හඳුනා ගැනීම. හරි. ඔයාගේ නිබන්ධනයේ අපිට පළවෙනියම හම්බ වෙන සාධකය තමයි අපි කතා කරන්නේ සාර්ව පරිසරය. ලියාගම් පොතේ සාර්ව පරිසරය හැඳින්වීම. සාර්ව පරිසරය නිබන්ධනය ගත්තොත් පිටු අංක 16. නිබන්ධන පිටු අංකය එච්චර අදාළ කරගන්න එපා. අපි මේ කතා කරන්නේ සාර්ව පරිසරය හැඳින්වීම. හරි හොඳයි ලියාගන්න පොතේ ව්‍යාපාරයක පුළුල් වටපිටාව සහ ව්‍යාපාරයක පුළුල් වටපිටාව සහ ඒහා බැඳුණු බලපෑම් කරන කණ්ඩායම් සාර්ව පරිසරය හෙවත් පොදු පරිසරය ලෙස හඳුන්වයි. සාර්ව පරිසරය හෙවත් පොදු පරිසරය ලෙස හඳුන්වයි. මෙම පරිසරය ව්‍යාපාරයට පාලනය කළ නොහැකිය. මෙම පරිසරය ව්‍යාපාරයට පාලනය කළ නොහැකිය. හරි. එහෙනම් මුලින්ම ලියාගමු මේ සාර්ව පරිසරයේ තියෙන උපසාධක. බලවේග සහ ඊට අදාළ උපසාධක හඳුනා ගැනීම. පිටුව අදාළ කරගන්නවා නම් පිටු අංක 16 ව්‍යාපාර පදනම තුන්වෙනි නැත්නම් අවසාන නිබන්ධනය. ප්‍රජා පරිසරයට අයත් උපසාධක. මුලින්ම අංක 1 demography environment ඒ කියන්නේ පුතේ ප්‍රජා පරිසරය. අංක 1 ප්‍රජා පරිසරය. අපි ලියාගමු ප්‍රජා පරිසරයට අයත් උපසාධක. ජනගහනයේ ප්‍රමාණය උපසාධක කීපයක් ලියන්න තියෙනවා. ඉඩ තියෙනවා ටියුට් එකේ පුතේ. ජනගහනයේ ප්‍රමාණය, ජනගහන වර්ධනය, ස්ත්‍රී පුරුෂ භාවය, ජනවාර්ගික මිශ්‍රය, අධ්‍යාපන මට්ටම්, පවුල් සංයුතිය, ගෘහ රටාව, ජනව්‍යාප්තිය. හරි මේ අපි කතා කරේ පුතේ ප්‍රජා පරිසරයට අයත් උපසාධක. ප්‍රජා පරිසරය මෙන්න මේක. මෙන්න මේ ප්‍රජා පරිසරය මෙන්න මේ උපසාධක වල වෙනස් වීම පුතේ ව්‍යාපාර වලට ඍජුවම බලපෑම් එල්ල කරනවා. උදාහරණයක් වශයෙන් අපි ගමු මේ වෙද්දී ජනගහනයේ ප්‍රජා පරිසරය කියන්නේ ජනගහනය. ප්‍රජාව ඒ කියන්නේ ජනගහනයේ සමන්විතය. ජනගහනයේ ගති ලක්ෂණ තමයි අපි ප්‍රජා පරිසරය යටතේ කතා කරන්නේ. දැන් ජනගහනය ගත්තොත් මේ විදිහ ලංකාවේ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ කාන්තාවෝ. නේද? මේ වගේ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ කාන්තාවෝ. එහෙම චූටි කෑල්ලකුත් තියෙනවා. හරිද? ඒ තුරු ටික පිරිමි. මේ මේල්, මේ ෆීමේල්. ඉතින් මේ කාන්තා ජනගහනය වැඩිවීම කොහොමද ව්‍යාපාර වලට බලපාලා තියෙන්නේ? බලන්නකො දැන් කාන්තාවන් සඳහාම ව්‍යාපාර තියෙනවානේ. ටීන් ගර්ල්, ටීන් ඒන්ජල් නේද? ඒ වගේ කාන්තාවන් සඳහාම ව්‍යාපාර බිහි වෙලා තියෙනවා. ඉතින් කාන්තාව සාමාන්‍යයෙන් ඔය ෆැෂනබල් අයිටම් වලට කැමති. ඒ ව්‍යාපාර බහුතරයක් දැන් ලංකාවේ තියෙනවා.
කාන්තාව දැන් පිරිමියට කොණ්ඩ කපන්න සැලුන් එකක් නැහැ නේ පුතේ. ඊට වඩා තියෙන්නේ බියුටි කල්චර් සැලුන්, බියුටි සැලුන්. නේද? බියුටි සැලුන් ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ කාන්තාව වැඩි වෙද්දී ඒගොල්ලන්ට අවශ්‍ය සර්විස් අපයන්න තියෙන ව්‍යාපාරත් වර්ධනය වෙනවා. දැන් තව අපිට ගන්න පුළුවන් රැකියා අපේක්ෂණය. කාන්තා රැකියා අපේක්ෂණය මේ වෙද්දී ඉහළ ගිහින් තියෙන්නේ. කාන්තා රැකියා අපේක්ෂණ ඉහළ ගිහින් තියෙනවා. ඒකත් එක්ක බලන්නකො අලුත් රැකියා අලුත් ව්‍යාපාර ටිකක් බිහි වෙලා තියෙනවා. උදාහරණයක් තමයි අපි ගන්න පුළුවන් ඩේකියා සෙන්ටර්ස්, දිවාසුරකුම් මධ්‍යස්ථාන. ඒ වගේම ශනික ආහාර කඩ. අයි උදේම ගෙදරින් ගන්න ගියාන් පස්සේ කාන්තාවට නැවට එද්දි හරි මහන්සි නේද? මහන්සි කියලා බෑ වැඩ ටිකක් කරන්න තියනවා ගෙදර. ඉතින් ආයි උයනවා කියන එක ටිකක් අමාරු වැඩක්. එහෙනම් ගොඩක් වෙලාවට අපි දකිනවා ගෙදර ව්‍යාපාරයෙන් නැත්තම් තමන්ගේ රැකියාවට ගිහින් එද්දි නූඩ්ල්ස් එකක්, කොත්තුවක්, රයිස් එකක්, ඉන්දියාප්ප ටිකක්, පිට්ටුවක් කඩෙන් අරගෙන එන අවස්ථාවක්. මොකද දැන් අර ලස්සන කවියක් මට මතක් වෙනවා පුතේ, කාන්තාව ගැන කියන, අම්මා ගැන කියන වැඩ ඇරි වැඩට යති ගැහෙනිය. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පිරිමි ගත්තොත් වැඩ ඇරලා ගෙදර එන්නේ. හැබැයි කාන්තාව වැඩ ඇරි වැඩට යන්නේ. ඒ වැඩ ඇරලා රැකියාවක් කරලා වැටුප් රහිත සහිත රැකියාවක් කරලා එයා වැටුප් රහිත රැකියාවකට නැවත යන්නේ. ගෙවල් දරවල් අතු ගන්න ඕනේ, ළමයි බලන්න ඕනේ, පහවදා කෑම ටික හදන්න ඕනේ. ඊට පස්සේ ළමයින්ගේ පොත්පත්වල වැට් ටික බලන්න ඕනේ, ළමයි පාසල් යන්න ලෑස්ති කරන්න ඕනේ. තාමත්ම දැඩි කැපකිරීමක් අපේ ගෙවල් තුළ අපේ අම්මලා, අපේ බිරින්දෑවරු, ඔබේ සහෝදර, ඔබේ නැගණියෝ කරනවා. ඉතින් ඒ වගේ දේවලුත් එක්ක අලුත් ව්‍යාපාර වර්ධනය වෙනවා. හරි හොඳයි. එහෙනම් අපි කතා කරේ ඔය ප්‍රජා පරිසරය ගැන. ඊළඟට අපිට හම්බ වෙනවා අපේ නිබන්ධනයේ ටෙක්නොලොජිකල් එන්වයරන්මන්ට්. අංක 2 ටෙක්නොලොජිකල් එන්වයරන්මන්ට්. තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය. තාක්ෂණයත් මේ වෙද්දී අපේ ජීවිතයේ අතිශය වැදගත් කොටසක් බවට පත් වෙලා තියෙනවා. ව්‍යාපාර වලට අලුත් තාක්ෂණයක් ට්‍රයි වෙලා තියෙනවා නේද? කඩේකට බඩු ගන්න ගියාම අපි දකින්නේ අද ඩිජිටල් විදිහට සකසපු මිල දර්ශකයක් නේද? කඩයක් CCTV කැමරා හරහා නිරන්තර නිරීක්ෂණය කරනවා. අපිට අපේ ගෙවීම් කරන්න පුළුවන් විද්‍යුත් මුදල් හරහා මේ විදිහට තාක්ෂණය පුතේ අපේ ජීවිතයේ ව්‍යාපාර ලෝකයේ අතිශය වැදගත් කාර්යභාරයක් වර්තමානයේ ඉෂ්ට කරනවා. තාක්ෂණයත් එක්ක වෙනස් වෙන ව්‍යාපාර නිරන්තරයෙන්ම සාර්ථක වෙනවා. අපි ලියාගමු තාක්ෂණික පරිසරය. අපි ලියාගමු තාක්ෂණික පරිසරය පුතේ. ලියාගමු මොකද්ද මේ තාක්ෂණික පරිසරය කියන්නේ කියලා. උපසාධක ලියන්න කලින් පරිසරය ලියාගෙන හඳුන්වා ගනිමු. විද්‍යාත්මක හා ඉංජිනේරුමය දැනුම හා කුසලතා විද්‍යාත්මක හා ඉංජිනේරුමය දැනුම හා කුසලතා ඒකරාශී කෙරෙන පරිසරය තාක්ෂණික පරිසරයයි. ඒකරාශී කෙරෙන පරිසරය තාක්ෂණික පරිසරයයි. බලමු පුතේ අපි මේ තාක්ෂණික පරිසරයේ උපසාධක මොනවද කියලා. ලියාගමු. තාක්ෂණික පරිසරයේ උපසාධක නව තාක්ෂණික සොයා ගැනීම තාක්ෂණය ශීඝ්‍රයෙන් වෙනස් වීම sannivedana තාක්ෂණය තාක්ෂණික යල්පැන යාම් sannivedana තාක්ෂණයේ දියුණුව කියලා ලියමු පුතේ. තාක්ෂණික යල්පැන යාම් තාක්ෂණික ගැටලු. right. අපි තුන්වෙනියට කතා කරනවා තුන්වෙනි බාහිර පරිසර සාධකය economic environment.
එහෙම නැත්නම් ආර්ථික පරිසරය. ආර්ථික පරිසරය. ආර්ථිකය. ඔව් ආර්ථිකය ගත්තාම පුතේ මේ ආර්ථික පරිසරය කියන එක විවිධ සාධක ගණනාවක එකතුවක්. එකක් නෙමෙයි ආර්ථික පරිසරය කියලා තනි විග්‍රහයක් අපිට කරන්න අමාරුයි. මේක ඇතුලේ එකිනෙකට වෙනස් සාධක ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ සාධක වෙන්වෙන්ව ව්‍යාපාරවලට බලපානවා. ඒ සාධක එකතු වෙලා ව්‍යාපාරවලට සාර්වාර්ථිකයේ විදිහටත් බලපෑම් කරනවා. අපි කීපයක් බලපෑම් විදිහට කතා කරනවා. ලියාගමු සාර්ව පරිසරයේ උපසාධක. සාර්ව පරිසරයේ උපසාධක. ටියුට් එකේ කීපයක් දීලා තියෙනවා පුතේ. නැති ටික ලියාගමු. උද්දමනය 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 දලජාතික නිෂ්පාදිතය දලජාතික නිෂ්පාදිතය සේවා නියුක්තිය සේවා නියුක්තිය ආදායම් ව්‍යාප්තියේ විෂමතා ආදායම් ව්‍යාප්තියේ විෂමතා විනිමය අනුපාත එක තියෙනවා එක ලියන්න එපා ඒක පුද්ගල ආදායම ඉතිරි කිරීම මේවා අපිට ගන්න පුළුවන් ආර්ථික පරිසරයේ උපසාධක විදිහට. තව ලියන්න ගොඩක් තියෙනවා. හොඳේ තව ගොඩක් දේවල් අපිට තියෙනවා. ගෙවුම් ශේෂය, අයවැය, බදු. මේ මම මේ කීපයක් කියන්න පුතේ ටියුට් එකේ ඉඩකඩ මැනේජ් කරගන්න ඕනේ හින්දා. රයිට් ඊළඟට පුතේ අපිට එනවා දැන් මේ ආර්ථික පරිසරය ගමුකෝ. දැන් ආර්ථික පරිසරයේ උපසාධකයක් තමයි ළමයි උද්දමනය. මොකක්ද උද්දමනය කියන්නේ? උද්දමනය කියන්නේ රටක භාණ්ඩ හා සේවාවල මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම. ඉතින් උද්දමනය තියෙද්දි ඒක ව්‍යාපාරවලට අවාසි සහගතයි. අවාසි සහගතයි. එහෙම නැත්නම් අපි කියනවා තර්ජනයක් කියලා. තර්ජනයක්. රටක පොලී අනුපාත වැඩි වෙද්දී මිනිස්සු ණය ගන්න එක අඩු වෙනවා. ණය ගන්න එක අඩු වෙද්දී ආයෝජන අඩු වෙනවා. එහෙම නැත්නම් භාණ්ඩ හා සේවා මත කරන වියදම අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒක ව්‍යාපාරවලට අවාසි. එහෙම නැත්නම් තර්ජනයක්. ඉතින් මේ විදිහට මේ සාධකවල වෙනස් වී මෙන්න මේ ආර්ථික පරිසරයේ විවිධ සාධකවල වෙනස් වීම පුතේ ව්‍යාපාරවලට දැඩි ලෙස බලපෑම් එල්ල කරනවා. තුන්වෙනි එක අපිට තියෙන්නේ සමාජ හා සංස්කෘතික පරිසරය. social and cultural environment. 3 4 සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජ හා සංස්කෘතික පරිසරය. ඔව් පුතේ මේ සමාජ හා සංස්කෘතික පරිසරය යම් ජන සමාජයක් හෝ කණ්ඩායමක් අතර බෙදා හදා ගන්නා අනාගත පරම්පරාව වෙත දායාද කරන හැසිරීම් පුරුදු ආකල්ප මෙන්න මේ වගේ හරපද්ධතීන්ට අපි කියනවා සමාජ හා සංස්කෘතික පරිසරය කියලා. ඉතින් මේ සමාජ හා සංස්කෘතික පරිසරය ව්‍යාපාරවල සාර්ථකත්වයට අසාර්ථකත්වයට මොන ව්‍යාපාරද ආරම්භ කළ යුත්තේ වගේ සාධකවලට බලපෑම් කරනවා. අපි ගමු උදාහරණයක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල වැඩිම අලවියක් තියෙන අප්‍රේල් මාසෙට. හේතුව අපි විශ්වාස කරන අපේ එක තමයි ලංකාවේ ප්‍රධාන සමාජ හා සංස්කෘතික උත්සවය. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද. උපන්තයකට කේක් කෑල්ලක් කෑවෙනා වගේ කේක් කඩවල සෙනග පොලිමේ ඉන්නවා. නේද? උපන්තයකට ඇඳුමක් ඇඳුවේ නැතුව හෙලිකුට්ටෙන් හිටියා වගේ රෙදි කඩවල සෙනග පොලිමේ ඉන්නවා. මෙන්න බලන්න සමාජ හා සංස්කෘතික ලක්ෂණයක් ව්‍යාපාරවල අලවිය සඳහා බලපෑම් කරපු ආකාරය. අනුරාධපුරයට වැඩිම සෙනගක් එන්නේ පොසොන් කාලෙට. පොසොන් කාලෙට අනුරාධපුරට සෙනගෙන හේතුව තමයි
ආගමික කටයුත්තක් නැත්නම් සමාජ සංස්කෘතික පරිසරයේ සාධකයක්. මේ විදිහට පුතේ මේ සමාජ හා සංස්කෘතික පරිසරයේ සාධක. ඒවායේ සමාජ සංස්කෘතික උත්සව සැමරීම, සංස්කෘතියෙන් අතර ගැටුම් ඇතිවීම, ඔවුන්ගේ ඇඳුම් අඳින විලාසිතාවන්, ඔවුන් ආහාර ගන්න විදිහ, මේ මත ව්‍යාපාරවලට ඉල්ලුමක් බිහි වෙන්න හෝ ඉල්ලුමක් නැති වෙන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් මම නිතරමයි පුතාලට කියන්නේ ව්‍යාපාර පරිසරය ගැන නිතරම පුතේ ප්‍රායෝගිකව හිතන්න. BS කියන්නේ හරිම ප්‍රායෝගික විෂයක්. අපේ වැරද්ද තමයි ගොඩක් ළමයි මේක කඩපාඩම් කරන්න පටන් ගන්නවා. නෑ පුතේ, ඔබ ඇවිදිද්දී ඔය දකිද්දී ඔය පාරේ යද්දී ඔයාට BS පේන්න ගන්නවා පුතේ. නිවුස් අහද්දී ඔයාට BS පේන්න ගන්නවා. හරිද? ඒ තමයි විෂය ප්‍රායෝගිකව අල්ල ගන්නවා කියලා කියන්නේ. හොඳයි. එහෙනම් අපි ලියාගමු සමාජ හා සංස්කෘතික පරිසරය. අයත් උපසාධක. සමාජ හා සංස්කෘතික පරිසරයේ උපසාධක. ලියාගමු පුතාලා. 4 සමාජ හා සංස්කෘතික පරිසරයේ උපසාධක. පුද්ගලයන් තුල පවත්නා විශ්වාස, පුද්ගලයන් තුල පවත්නා විශ්වාස, සිරිත් විරිත් කාරණා වශයෙන් ලියන්න පුතේ. පුද්ගල වටිනාකම් පිටුවංග 17 අපි යන්නේ. පුද්ගල වටිනාකම් ආගමික විශ්වාස සමාජ සාරධර්ම සිතුම් පැතුම් නෙමෙයි පුතේ, සිතුම් පැතුම්. right. ඊළඟට අපි යනවා political and legal. පුතේ මේක හදාගන්නමයි පුතාලා. මේ පස්වෙනි එක හදාගන්න. political and legal නෙමෙයි, political. legal කියලා කපන්න පුතේ. දේශපාලන පරිසරය. දේශපාලන පරිසරය. political environment, not a legal. political environment. දේශපාලන පරිසරය. දේශපාලන පරිසරය. ලංකාවේ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ වැඩිම වර්ධනයගේ පෙන්눔 කරනවා අනුර කුමාරගේ ආණ්ඩුව අනුර කුමාර ජනාධිපතිතුමාගේ ආණ්ඩුව බලයටපත් වීමත් සමග. බලන්න පුතේ, මේක මේ ලංකාවේ ව්‍යාපාර ශාස්ත්‍රයේ කිසි වෙනසක් වුණේ නැහැ. අලුතෙන් ව්‍යාපාරිකයෙක් බිහි වුණේ නැහැ. අලුතෙන් සම්පත් බිහි වුණේ නැහැ. අලුතෙන් කර්මාන්ත හැදුන්නේ නැහැ. හැබැයි දේශපාලන වෙනසක් වෙච්ච ගමන් ව්‍යාපාර පරිසරයට ඒක දැඩි ලෙස බලපෑම් කරනවා. දේශපාලන වෙනසක් වෙච්ච ගමන් කොටස් වෙළඳපොළ මෑත ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරනවා. ඉතින් දේශපාලන පරිසරයේ වෙනස් වීම, දේශපාලන කණ්ඩායම්, දේශපාලන ප්‍රතිපත්ති, මේවල වෙනස් වීම පුතේ ව්‍යාපාරවලට බලපෑම් එල්ල කරනවා. ලියාගමු දේශපාලන පරිසරය. අපි ලියන්නේ 5 දේශපාලන පරිසරය. ලියාගන්න පුතේ. රජයේ ක්‍රියාකාරකම් පදනම් කරගත් පරිසරයයි. රජයේ ක්‍රියාකාරකම් රජයේ ක්‍රියාකාරකම් හා දේශපාලන කටයුතු පදනම් කරගත් පරිසරයයි. මෙන්න මේ දේශපාලන පරිසරය උපසාධක ගණනාවකින් සමන්විත වෙනවා. දේශපාලන පරිසරය උපසාධක ගණනාවකින් සමන්විත වෙනවා. ඒකට ටියුට් එකේ දීලා තියෙනවා පුතේ. ඊළඟට අපි එනවා
ගෝලීය පරිසරය. අංක 6 අපි කතා කරනවා ගෝලීය පරිසරය. මොකක්ද ළමයි මේ ගෝලීය පරිසරය කියලා කියන්නේ? අපි දන්නවා අද ලෝකය විශ්ව ගම්මානයක්. ලෝකයේ විශ්ව ගම්මානයක්. ලෝකය ඉතා ලොකු ලෝකය, ඉතා ලොකු පෘථිවිය පොඩි වෙලා තියෙනවා භෞතිකව නෙමෙයි පුතේ, තාක්ෂණිකමය වශයෙන්, ආර්ථිකමය වශයෙන්. අද ලෝකේ ඕන රටකට අපිට තොරතුරු ලබා ගන්න හරි ලේසියි. ලෝකේ ඕන රටකට භාණ්ඩයක් අලෙවි කර ගන්න හරි ලේසියි. ඉතින් තොරතුරු, ජනතාව, රැකියා, සම්පත්, ප්‍රාග්ධනය හරි ඉක්මනට රටවල් අතර සංචලනය වෙනවා. හේතුව මේ තාක්ෂණික දියුණුවත් සමග, ප්‍රවාහනීය දියුණුවත් සමග, sannivedanීය දියුණුවත් සමග ලෝකයේ විශ්ව ගම්මානයක් බවට නැත්නම් තනි ආර්ථිකයක් බවට පත් වෙලා තියෙනවා. මේකට අපි කියනවා ගෝලීයකරණය කියලා. ලියාගමු. ගෝලීයකරණය. ආර්ථික දේශපාලනමය සමාජ හා සංස්කෘතිකමය සමාජ අපි ලියන පුතේ ගෝලීය පරිසරයේ හැඳින්වීම සමාජ හා සංස්කෘතිකමය වශයෙන් රටවල් අතර පවත්නා අන්තර් සම්බන්ධතාව ගෝලීය පරිසරය ලෙස හඳුන්වයි. ලියාගම් පුතේ. ගෝලීය පරිසරයට අයත් උපසාධක. අන්තර්ජාතික සංවිධාන වෙළඳ ගිවිසුම් ඇතිවීම ගෝලීය ආර්ථික අවපාත ගෝලීය වසංගත ගෝලීය තරඟකාරීත්වය අන්තර්ජාතික වෙළඳාම අපි කතා කරේ ගෝලීය පරිසරයට අයත් උපසාධක. අපි කතා කරන අවසාන කොටස තමයි natural environment. ස්වභාවික පරිසරය. අපිට ගොඩක් වෙලාවට අමතක වෙලා තිබ්බ කැලලක් නේ පුතේ මේක. අපි ව්‍යාපාර හිතුවේ Tamanට ඕන විදිහට ස්වභාවික පරිසරය කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා. හැබැයි ඒකේ ප්‍රතිඵලය සබහා ධර්මයෙන් දෙන්න ගත්තාම තමයි අපිට තරු පේන්න ගත්තේ. ඉතින් අපි අපේ පරිසරයේ හිතුමතේ වෙනස් කිරීම නිසා කොච්චරනම් ගැටලු වලට මුහුණ දීලා තියෙනවද? දැන් ලංකාවට පුතේ ගත්තාම ශ්‍රී ලංකාවේනේ පැසි දෙකයි වහින්න ඕනේ මුළු නගර යට වෙනවා. ගම් වතුර, මේවා පුතේ කෘත්‍රිම ගම් වතුර. ඇයි? ඇලවල් යන්න තියෙන පාරවල් ටික બ્લોක් කරලා දාලා තියෙනවා. පහත් බිම් ටික ඔක්කොම ගොඩ කරලා දාලා තියෙනවා. ප්‍රමිතියක් නැති ඉදිකිරීම කරලා තියෙනවා. වතුර බහින්න තැනක් නැහැ. දවස් දෙකක් හරියට වැස්සොත් මුළු රටම පුතේ යට වෙනවා. මේකට හේතුව ස්වභාවික පරිසරයේ වැරද්දක් නෙමෙයි. අපි විසින් ඒක පාලනය කරගන්න ගිහිල්ලා එයා අපිට දීපු රිටර්න් එක. ඉතින් මේ ස්වභාවික පරිසරය හරියට හඳුනාගෙන හරියට ගලපා ගැනීම හරි වැදගත් පුතේ. ස්වභාවික පරිසරය ගැන අපි ලොකුවට කතා කරන පාඩමකුත් හම්බ වෙනවා ව්‍යාපාර සමාජ වගකීම් පාඩමේදී. එතකන් අපි බලමු මේ ස්වභාවික පරිසරය
කියන්නේ මොකද්ද? මේ උපසාධක මොනවද? මේවා කොහොමද ව්‍යාපාරවලට බලපාන්නේ කියලා. ලියා ගන්න පුතේ. ස්වභාවික පරිසරය. ස්වභාවික පරිසරය. ස්වභාවික සම්පත්. ස්වභාවික සම්පත් හා පාරිසරික වෙනස් වීම. පාරිසරික වෙනස් වීම යන සාධක වලින් සමන්විත පරිසරයයි. යන සාධක වලින් සමන්විත පරිසරයයි. හරිද පුතේ? රයිට්. ලියාගමු උපසාධක ලියාගමු ස්වභාවික පරිසරයේ උපසාධක. සම්පත් සොයා ගැනීම කාලගුණික හා දේශගුණික වෙනස් වීම කාලගුණික හා දේශගුණික වෙනස් වීම ස්වභාවික විපත් පරිසර දූෂණය මම කීපයක් ලිව්වේ පරිසර දූෂණය. පුතේ මේ ස්වභාවික සම්පත් අපිට වර්ග කරන්න පුළුවන්. ස්වභාවික සම්පත් අපිට වර්ග කරන්න පුළුවන්. මුලින්ම තියෙනවා අසීමිත සම්පත් කියලා දෙයක්. අසීමිත සම්පත් ඊළඟ එක තමයි සීමිත සම්පත්. සීමිත සම්පත් අපිට නැවත බෙදන්න පුළුවන් ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්. ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්. හරි? අසීමිතයි කියන්නේ ලිමිට් එකක් නැතුව ලැබෙන සම්පත්. හිරු එළිය, වාතය, ඔක්සිජන් නෙමෙයි වාතය, ජලය, පානීය ජලය නෙමෙයි ජලය. මේවා පුතේ අසීමිත සම්පත්. මිනිස්සුන්ට එහෙම සීමාවක් නැතුව ගන්න පුළුවන්. ඊට සීමිත සම්පත්. සැපයම සීමා සහිතයි. ඉවර වෙලා යන්න පුළුවන් ඒ කියන්නේ. මේ සීමිත සම්පත් තියෙනවා පුතේ ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. නැවත බිහි කරන්න පුළුවන්. නැවත හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට මත්ස්‍ය සම්පත. අපේ වැව් වලට මාළු දානවා, පැටව් ලොකු වෙන්න දීලා කනවා, ආයි දානවා. ප්‍රතිස්ථාපනය කළ හැකි. ගස් කපනවා, නැවත වවනවා. ප්‍රතිස්ථාපනය කළ හැකි. කුකුල්ලෝ කනවා, නැවත කුකුල්ලෝ හදනවා. ප්‍රතිස්ථාපනය කළ හැකි. කළ නොහැකි සම්පත්. ලෝකේ ගහගන්න පුතේ මේවට. මිනිස්සු යුද්ධ ඇති වෙන්නේ මේවට. ඉන්ධන. ඊට පස්සේ මැණික්, රත්තරන් වගේ දේවල් ප්‍රතිස්ථාපනය කරන්න බෑ. එක්ක වෙනවයි අවුරුදු බිලියන ගාණක් කරලා බෑ වගේ තමයි. මේ විදිහට සම්පත් අපිට වර්ග කරලා දක්වා ගන්න පුළුවන්. අපි උදාහරණ ටිකක් විතරක් ලියාගමු. ඔයා පුළුවන් මේ ගැලීම් සටහන අඳින්න පුතේ. මේක ටියුට් එකේ දීලා තියෙනවා මේක සම්පූර්ණ කරගන්න ස්වභාවික සම්පත්, අසීමිත සම්පත් සහ සීමිත සම්පත්. සීමිත සම්පත් වර්ග දෙකයි ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්, ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්. අපි උදාහරණ ලියාගමු අසීමිත සම්පත්. එහෙම නැත්නම් අප්‍රමාණික සම්පත්. ලියාගන්න පුතේ අප්‍රමාණික සම්පත් මොනවද කියලා? වාතය, හිරු එළිය, ජලය. උදාහරණ ලියාගත්තා නම් ඇති. වාතය, හිරු එළිය, ජලය. අපි ඊළඟ ලියාගමු සීමිත එහෙත් නැවත ජනිත කළ හැකි සම්පත්, ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්. මත්ස්‍ය සම්පත,
සතුන් සතුන් වෘක්ෂලතා වෘක්ෂලතා අපි ඊළඟ කතා කරනවා පුතේ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් खनिज द्रव्य खनिज द्रव्य रक्तरन रक्तरन खनिज वैली वगे देवल प्रतिस्थापने कल නොහැකි සම්පත් පඩනත හරි අපි ළමයි දැන් සාර පරිසර බලවේග ගැන කතා කරා සාර පරිසරය කියන්නේ මොකද්ද සාර පරිසර බලවේගවල සාධක මොනවද වැදගත්කම් මොනවද කියන එක පුතේ මම කතා කරා දැන් අපි බලන්න ඕනේ මෙන්න මේ සාර පරිසර බලවේග කොහොමද ව්‍යාපාර වලට බලපෑම් කරන්න කියන එක මම උදාහරණ කීපයක් සාර පරිසරය කතා කරද්දී ඔයාලට කියලා දුන්නා අපි යම් ප්‍රමිතියකට අනුව දැන් ඒක හරියටම ලියාගමු මම දැන් වාචික කියෝ විතරයිනේ ඒවා ඔළුවේ තියාගන්න මම වෙන උදාහරණ කීපයක් කියන්නම් ඔයාට මතක තියාගන්නට වඩා ලියාගන්න හරි හොඳයි පුතේ මේ සාර පරිසර සාධක ඇත්තටම ඒවායේ වෙනස් වීම ව්‍යාපාර වලට අවස්ථා හා තර්ජන ගෙන එනවා අපි ලියාගමු මම පැහැදිලි කරන්නම් හරි ලියන පළවෙනි එක ටියුට් එකේ ඉඳ තියලා තියෙනවා පුතේ ලියන පළවෙනි එක ප්‍රජා පරිසර සාධකයක් වන ජනගහනය වැඩිවීම නිසා භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම වැඩි වේ. භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම වැඩි වේ. මේ නිසා ව්‍යාපාරයේ අලවිය වර්ධනය වේ. එය ව්‍යාපාරයන්ට අවස්ථාවකි. හරි ඊළඟට දැන් ඔයාලට තේරෙනවනේ පුතේ මිනිස්සු වැඩි වෙද්දි පාරිභෝජනය වැඩි වෙනවනේ. ඒතර ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙද්දි අලෙවි වැඩි වෙනවා. අලෙවි වැඩි වෙන එක අවස්ථාවක්. ඔක අනිත් පැත්ත આવොත් කොහොම තියේද? සුනාමි හරි එහෙම නැත්නම් කොවිඩ් හරි දෙවන ලෝක යුද්ධය වගේ ලොකු ජන සංහාරයක් නිසා හරි ලෝක ජනගහනය අඩු වෙනවා. නේද? ජනගහනය අඩු වෙද්දී භාණ්ඩ හා සේවා සඳහා තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු වෙද්දී අලවිය මොකද වෙන්නේ? අලවිය අඩු වෙනවා. අලවිය අඩු වෙන එක පුතේ ව්‍යාපාරවලට තර්ජනයක්. අපි ඒක ලියගමු අංක 2. අංක 2 යට අපි ඒක ලියාගමු. ඒක දෙවෙනි එක. ජනගහනය අඩුවීම මේ පළවෙනි එක මේ දෙක. අඩුවීම නිසා
ජනගහනය අඩුවීම නිසා භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම පහළයයි. මේ නිසා ව්‍යාපාරවල අලවිය අඩුවීම සිදුවේ. මෙය ව්‍යාපාරයන්ට තර්ජනයකි. හරි. අපි ලිව්වා ඔන්න සම්බන්ධතාව. මේ සාරු පරිසරයේ සම්බන්ධතාව. හරි. එහෙනම් අපි ඊළඟට ලියාගමු. තව උදාහරණයකට යමු. අංක 3. උදාහරණ අංක 3. right? ලියාගෙන මම පැහැදිලි කරන්න පොතේ. ආර්ථික පරිසරයට අයත් පොලි අනුපාත අඩුවීම නිසා පොලි අනුපාත අඩුවීම නිසා ව්‍යාපාර ණය ගැනීම අඩුවේ. පොලි අනුපාත අඩුවීම නිසා ව්‍යාපාර ණය ගැනීම වැඩි වේ. එවිට නව ආයෝජන සිදුවීම හා නිෂ්පාදිත සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම සිදුවේ. මෙය ව්‍යාපාරයන්ට අවස්ථාවකි. එක අවස්ථාවක්. බලන්න පැහැදිලි කරන්න පුතේ. පොලි අනුපාත කියන්නේ බැංකු ණය සඳහා දෙන පොලි අනුපාත අඩු වෙනවා. පොලි අනුපාත අඩු වෙද්දී පුතේ මිනිස්සු වැඩියෙන් ණය ගන්නවා. ණය ගන්න එක ලාභයිනේ පුතේ. ඒ ගන්න ණය සමහර ඒවා ව්‍යාපාරවල ආයෝජනය කරනවා. ඒතර ව්‍යාපාර වර්ධනය වෙනවා. සමහර ණය පාරිභෝජනය සඳහා යොදවනවා. ඒත් ව්‍යාපාරවල ඉල්ලුම වැඩි වීම නිසා ව්‍යාපාර සංවර්ධනය වෙනවා. ඒ කියන්නේ ණය ගැනීම නිසා එක්ක ආයෝජන වැඩි වීමෙන් එහෙම නැත්නම් ඉල්ලුම වැඩි වීමෙන් සිද්ධ වෙනවා. ණය ගැනීම වැඩි වීම නිසා එක්ක ආයෝජන වැඩි වීම එහෙම නැත්නම් ඉල්ලුම වැඩි වීම සිද්ධ වෙනවා. මේක ව්‍යාපාරවලට අවස්ථාවක්. ඒකම අනිත් පැත්ත. ගිනි පොලියක් අය කරනවා. පොලි අනුපාත වැඩි වෙනවා. ව්‍යාපාර වලින් ගිනි පොලියක් අය කරනවා. පොලිය වැඩි වෙද්දී පුතේ ඒක ගෙවා ගන්න අමාරුයිනේ. ඒ හින්දා ණය ගැනීම අඩු වෙනවා. ණය ගැනීම අඩු වෙද්දී ආයෝජන කටයුතු අධෛර්යමත් වෙනවා. අලවිය අඩු වෙනවා. ආයෝජන අධෛර්යමත් වෙනවා, අලවිය අඩු වෙනවා. මේක ව්‍යාපාරවලට
තර්ජනයක්. අරක ඔපොසිට් පැත්ත. අරක ඍණාත්මක පැත්ත. ලියාගම 4 වෙනි එක අවසාන එක. පොලි අනුපාත වැඩිවීමෙන් ණය ගැනීම සීමා වේ. එවිට ආයෝජන කටයුතු සහ පාරිභෝජන කටයුතු අඩාල වේ. මෙය ව්‍යාපාරයන්ට තර්ජනයකි. right. ඔන්න අපි කතා කරා සාර පරිසර බලවේග ව්‍යාපාර කෙරෙහි බලපෑම් කරන ආකාරය. අපි ඊළඟ කොටසින් කතා කරනවා මේ සාර පරිසර බලවේග අතර ඇති අන්තර් සම්බන්ධය සහ මේ සාර පරිසර බලවේග ආශ්‍රයෙන් ඇති වෙන්න පුළුවන් අවස්ථා හා තර්ජන මොනවද කියන එක පාඩමේ ගලා යන්නයි පුතාලා හරියට තේරුම් ගන්න.